ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දිනෙක දැකලා තිබුණට ඒක කොහොමද වැඩ කරන්නේ කියලා හරියටම දන්නේ නැති දෙයක් ගද. ඒ තමයි pH ඉලෙක්ට්‍රෝඩය. විද්‍යාගාරයක කර්මාන්ත ශාලාවක මේක නැතුවම බරි දෙයක්. හැබැයි මේක ඇතුලේ තියෙන තාක්ෂණය හරිම පුදුම සහගතයි. ඉතින් අපි බලමු මේකේ ඇත්තම කතාවක් මොකද්ද කියලා. හරි. එහෙනම් මෙන්න ප්‍රශ්නය කොහොමද සාමාන්‍ය වීදුරු කෑල්ලකට පුළුවන් වෙන්නේ දියරයක් ඇතුලේ තියෙන රසායනික දේවල් දකින්න? ඒ කියන්නේ ඒකේ ආම්ලිකතාවය මනින්න. බැලුබැලමට මේක හරියට මොකක් හරි මැජික් එකක් වගේ තමයි. ඒත් ඒ මැජික් එක පිටිපස්සේ තියෙන හරිම දක්ෂ, හරිම සියුම් විද්‍යාවක්. ඉතින් මේ කතාව පටන් ගන්නේ ආම්ලිකතාවය මනින්න තිබුණු අවශ්‍යතාවයත් එක්කමයි. එයි මේ ආම්ලිකතාවය කියන එක මනින එක මෙච්චර වැදගත් දෙයක් උනේ. විද්‍යාවට, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාවට මේක ලොකු අභියෝගයක් උනේ මොකද්ද කියලා අපි මුලින්ම තේරුම් ගනිමු. හිතන්නකෝ අපේ ලේවල තියෙන රසායනික සමබරතාවයේ ඉඳලා අපි බොන වතුරේ ආරක්ෂාව දක්වා පස ගංගා මේ හැම දෙයකම නිරෝගීකම තීරණය කරන්න මේ ආම්ලිකතාවය එමත් නැත්නම් අපි හැමෝම දන්න විදිහට pH අගය මනින එක අතිශයින්ම වැදගත්. මේක නිකම්බ විද්‍යාගාරයකට සීමා වුණු දෙයක් නෙවෙයි. අපේ ජීවිතයට කෙලින්ම සම්බන්ධ දෙයක්. හොඳයි. ඉතින් මේ ලොකු ප්‍රශ්නෙට ආම්ලිකතාව හරියටම මැනගන්න ඕන කියන මේ අභියෝගයට ලැබුණු විසඳුම තමයි පුදුම සහගත විදියට සරල ඒ වගේම හරිම දක්ෂ නිර්මාණයක්. ඒ තමයි මේ වීදුරු pH ඉලෙක්ට්‍රෝඩය. හරි. එහෙනම් මේකේ රහස මොකද්ද? මේ මුළු තාක්ෂණයම රඳාපවතින්නේ එකම එක විද්‍යාත්මක මූලධර්මයක් මත. ඒකට අපි කියනවා අයන හුවමාරු සමතුලිතතාවයක් කියලා. නම ටිකක් සංකීර්ණ වුණාට සංකල්පය හරිම සරලයි. ඒ කියන්නේ ද්‍රාවණයේ තියෙන අයන වර්ගයක් වීදුරු පටලයේ තියෙන තවත් අයන වර්ගයක් එක්ක තැන්මාරු කරගන්නවා. පොඩි ස්වැප් එකක් වෙනවා. අපි බලමු මේ හුවමාරුව හරියටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. හරි. මෙන්න මෙහෙමයි මේ හුවමාරුව වෙන්නේ. හිතන්නකෝ මේ වීදුරු පටලයේ කියන්නේ විශේෂ සාදයක් VIP පාටි එකක් වගේ කියලා. මේ පාටි එකට ඇතුල් වෙන්න විශේෂ අවසර පත්‍රයක් තියෙන්නේ හයිඩ්‍රජන් අයන, ඒ කියන්නේ H+ අයන වලට විතරයි. එයාලා තමයි VIPලා. ඉතින් ද්‍රාවණයේ තියෙන මේ H+ අයන වීදුරු පටලයට එනවා, ඇවිල්ලා ඇතුළට යනවා. ඒ ගමන්ම වීදුරු ඇතුලේ කලින් ඉඳන් හිටපු සෝඩියම්, ඒ කියන්නේ Na+ අයන එළියට යනවා. එකක් ඇතුළට අනික් එළියට. ඔන්න ඔය හුවමාරුව සිද්ධ වෙනකොට හරිම පොඩි විද්‍යුත් විභවයක්, වෝල්ටීයතාවයක් හැදෙනවා. අනේ වෝල්ටීයතාවය තමයි මීටරයේ මැනලා අපිට pH අගය කීයද කියලා පෙන්වන්නේ. හරිම දක්ෂයි නේද? මේ ක්‍රමයේ තියෙන කාර්යක්ෂමතාවය ගැන මහාචාර්ය අයන්තියෙන් නවරත්න කියන්නේ මෙහෙම දෙයක්. අයන හුවමාරු සමතුලිතතාවයේ ඉතා කාර්යක්ෂමයි. වීදුරු pH ඉලෙක්ට්‍රෝඩය හොඳම අයන වර්ණීය ඉලෙක්ට්‍රෝඩයයි. මේකෙන් කියවෙන්දී මේක කොච්චර සාර්ථකද කියනවනම් pH ඉලෙක්ට්‍රෝඩය තමයි තියෙන හොඳම අයන තෝරා ගන්නා ඉලෙක්ට්‍රෝඩය කියන එක. ඒ කියන්නේ H+ අයන හඳුනා ගන්න මීට වඩා හොඳ ක්‍රමයක් නෑ කියන එකයි. හැබැයි ඉතින් කතාව එතනින් ඉවර වෙන්නේ නෑ. මොනතරම් දක්ෂ තාක්ෂණයක් වුණත් ඒක හැම වෙලේම 100% නිවැරදි වෙන්නේ නෑ. මේ pH ඉලෙක්ට්‍රෝඩයටත් සමහර වෙලාවට වැරදෙනවා. අපි බලමු මේ මොන වගේ අවස්ථාවලද කියලා. හරි. ප්‍රධාන වශයෙන් දෝෂ වර්ග දෙකක් ගැන අපිට කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි භාෂ්මික දෝෂය. මතකද අපේ VIP පාටි එකේ අධික භාෂ්මික ද්‍රාවණයක් කියන්නේ H+ අයන. ඒ කියන්නේ අපේ VIPලා. ඉන්නේ හරිම පොඩ්ඩයි. ඉතින් පාටියේ හිස්. එතකොට මොකද වෙන්නේ? සෝඩියම් Na+ වගේ වෙන අයන VIPලා නොවුනට එයාලා පාටියට කඩාගෙන පනිනවා. එතකොට ඉලෙක්ට්‍රෝඩිය රැවටෙනවා. ඒක හිතන්නේ එයාලත් H+ අයන කියලා. ප්‍රතිඵලය අපිට ලැබෙන pH අගය ඇත්තටම තියෙනවට වඩා අඩු වගයක්. අනිත් එක තමයි ආම්ලික දෝෂය. අධික ආම්ලික ද්‍රාවණවලදී ජලයේ ස්වභාවයම වෙනස් වෙන නිසා ඉලෙක්ට්‍රෝඩයට H+ අයන හරියට දකින්න බැරි වෙනවා. ඒ නිසාත් කීවීම සාවදි වෙන්න පුළුවන්. හැබැයි මේ කතාවේ තවත් පුදුම සහගත පරිච්ඡේදයක් තියෙනවා. විද්‍යාඥයන් මේ pH ඉලෙක්ට්‍රෝඩයේ මූලික අදහස් අරගෙන ඒකෙන් තවත් එහාට ගියා. ඒ කියන්නේ මේ තාක්ෂණය පදනම් කරගෙන සම්පූර්ණයෙන්ම අලුත් සංවේදක පවුලක්ම බිහි වුණා. ඒක කරේ කොහොමද? හරිම දක්ෂ විදිහට. එයාලා කලේ අර ඉලෙක්ට්‍රෝඩයේ තියෙන වීදුරුවේ සංයුතිය, ඒ කියන්නේ ඒක හදලාගෙන රසායනික ද්‍රව්‍ය පොඩ්ඩක් වෙනස් කරපු එක. එහෙම කරලා අර VIP පාස් එක H+ අයන වලින් අරගෙන වෙනත් අයන වර්ගයකට දුන්නා. ඒ කියන්නේ දැන් මේ ඉලෙක්ට්‍රෝඩේ සංවේදී වෙන්නේ වෙනත් අයනයකට. ඉතින් මේ විදිහට එක ඉලෙක්ට්‍රෝඩකින් පටන් අරන් සම්පූර්ණ සංවේදක පවුලක්ම නිර්මාණය වුණා. උදාහරණයක් විදිහට සෝඩියම් Na+, පොටෑසියම් K+, ලිතියම් Li+ වගේ ධන අයන මනින්න පුළුවන් වීදුරු ඉලෙක්ට්‍රෝඩ් හැදුවා. ඒ විතරක් නෙවෙයි අයඩයිඩ් I- වගේ ශ්‍රීණායන මනින්න අවක්ෂේප පදනම් ඉලෙක්ට්‍රෝඩත් ෆ්ලුවරයිඩ් F- වගේ අයන මනින්න හරිම ප්‍රබල ඝන අවස්ථා ඉලෙක්ට්‍රෝඩත් නිර්මාණය කළා. මේ තාක්ෂණي කොච්චර දියුණු වුණාද කියලා හිතා ගන්න පුළුවන්නේ.
හොඳයි මේ හැම නවෝත්පාදනයකින්ම මේ තාක්ෂණයේ ලොකුම විප්ලවයක් ඇති කළේ කොහෙද දන්නවද? ඒ තමයි සායනික එහෙමත් නැත්නම් වෛද්‍ය ක්ෂේත්‍රය. අද වෙනකොට කවුරු හරි රෝග විනිශ්චයක් සඳහා රසායනාගාරයකට ගියොත් එතනදී කරන පරීක්ෂණ රාශියකම හදවත වෙන්නේ අන්න ඒ සංවේදක. ඒ කියන්නේ මේ තාක්ෂණය නැතුව අද වෛද්‍ය රසායනාගාරයක් ගැන හිතන්නවත් බැරි තරම්. මේ බලන්න මේක ලෝකේ පුරා තියෙන හැම රෝහලකම හැම සායනයකම වගේ දවස ගානේ සිද්ධ වෙන දෙයක්. ලේ සාම්පලයක් අරගෙන ඒකේ තියෙන සෝඩියම්, පොටෑසියම්, ලිතියම් වගේ අයන අපි කියනවා සීරම් ඉලෙක්ට්‍රොලයිට්ස් කියලා. ඒවා මනින එක. මේක හරිම තීරණාත්මක පරීක්ෂණයක්. මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න උදව් වෙන මේ පරීක්ෂණය පිටිපස්සේ තියෙන්නෙත් අර අපි මූලෙන් දන්ම කතා කරපු වීදුරු ඉලෙක්ට්‍රෝඩයේ මූලික සංකල්පයම තමයි. හොඳයි. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරමු පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරලා. අපි දැන් දන්නවා අයන බාධා කිරීම ගැන. pH මනිනකොට H+ නැති තැන සෝඩියම් වගේ අයනෙවිත් වැඩි අවුල් කරනවා කියලා. එහෙනම් එන ප්‍රශ්නය. සාගර ජලය ගැන හිතන්න. ඒකේ සෝඩියම් අයන පිරීලා. එහෙම පරිසරයක අපිට පුළුවන් ද සාගරයේ pH අගේ හරියටම නිර්වද්‍යව මනින්න? මේක නිකම් ප්‍රශ්නයක් නෙවෙයි. මේක අදටත් ලෝකයේ පුරා ඉන්න පරිේශකයන් මුහුණ දෙන දැවැන්ත සැබෑ ලෝකීය අභියෝගයක්. ඒ ගැන පොඩ්ඩක් හිතන්න.